තියෙනවා නේද මේ නිලාවර ළිඳේ ඉන්න මාළු කංචුවේ ලස්සන. විශේෂ මාළුවෙක්. දැන් මම ඉන්න නිලාවර ළිඳ ළඟ. මේ නිලාවර ළිඳට කියනවා පතුලක් නොමැති ළිඳ. එහෙම නැත්නම් endless well කියලා. මේ ළිඳ පිහිටලා තියෙන යාපනයේ කංකසන්තුරේ පාරේ කලින් සඳහන් කරා තුන්නාගම් සංදිය. එතන තියෙන හතරමං හන්දිය. ඒ හතරමං හන්දියේ දකුණු අත පැත්තට අපි ස්ටේෂන් රෝඩ් එහෙම නැත්නම් දුම්රිය බල පාර කියලා කියනවා. ඒ පාර කිලෝමීටර් 6ක් වගේ යනකොට තමයි මේ නිලාවර ළිඳ පිහිටලා තියෙන්නේ. මේ ළිඳ හා බැඳුණු ජනප්‍රවාද රැසක් පවතිනවා. සීතා දේවියගේ පිපාසය නිවූ ළිඳ ලෙසද මෙහි එක් ජනප්‍රවාදයක සඳහන් වෙනවා. රාම රාවණා යුද්ධය අතර වාරයේ රාම කුමරුන් සීතා කුමරියත් යාපනයේ නිලාවරි ගම පිහිටි ප්‍රදේශයේ නතර වී තිබෙනවා. එහිදී සීතා දේවියට දිය පිපාසයක් ඇති වෙලා රාම කුමරු දිය ලබා ගැනීම සඳහා තම අත තිබූ ත්‍රිශූලය බිම ඇන තිබෙනවා. එහිදී හැරුණු ළිඳ අත නිලාවර ළිඳ ලෙසට බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මේ හා බැඳුණු තවත් ජනප්‍රවාදයක් බුදුදහම සමගද බැඳී පවතිනවා. බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමෙන් පසුව මෙම ස්ථානයේ මදක් විවේකගත් බවට විශ්වාසයක් පවතිනවා. බුදුන් වහන්සේට පැන් සැකසීම පිණිස බුද්ධානුභාවයෙන් මෙම ළිඳ කනු ලැබූ බවද ජනප්‍රවාදයේ පැවතෙනවා. ඔයගොල්ලන්ට තේරෙනවනේ මේ ළිඳේ ඉන්න මාළු කංචු ප්‍රමාණය. ඉතින් පතුලෙන් මට පේනවා දහස් ගණන් මාළු සුදු පාර අර පේනවා නේද? චූරි චූරි මාළු පැන්ටු ලක්ෂ ගාණක් ඉන්නවා. ඉතින් පතුලට එයාට කාගෙන්වත් කරදරයක් නැහැ. ඒකයි මෙයාලගේ නිදහසේ හැදෙන්නේ. මේ ළිඳට බහින්න තියෙන පඩිපෙලක්. අන්නේ පඩිපෙල දිගේ තමයි මම දැන් බහින්නේ. හීල් කැටේට වතුර තියෙනවා. ඕගොල්ලන්ට කියනවා මම තව ටිකක් ළඟට යන්න. මේ ළිඳේ එක් පසකින් ළිඳට බැසීමට පඩිපෙලක් පවතිනවා. එම පඩිපෙල දිගේ 20ක් පමණ බැසීමෙන් ජලය පිරී ඇති ගැඹුරට යන්න පුළුවන්. හැබැයි ඒක ඉතා බියකරු අත්දැකීමක් වෙයි. මේ ළිඳ කියනවා පතුලක් නොමැති ළිඳක් කියලා. ඒ වුණාට මේ මෑතක මං හිතන්නේ ඩයිවර්ස්ලා බහැලා ඉවරලා මේක පතුල හොයාගෙන තියෙනවා. සාමාන්‍ය පොදු ජනවහර තුළදී නිලාවර ළිඳ පතුල නොමැති ළිඳක්සේ සැලකුවද 2013 වර්ෂයේ අගෝස්තු 15 වන දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම් මගින් සිදු කළ ගවේෂණයේදී මෙහි පතුල අනාවරණය කරගෙන ඒ අනුව ළිඳේ උපරිම ගැඹුර මීටර් 50ක ලෙස වාර්තාවක් ගොනු කෙරිණි. මං හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකෙන් මේ නිලාවර ළිඳ ගන්න අයිඩියා එකක් ගන්න නැති කියලා. එහෙනම් ගිහින් එන්න. නැත්නම් හැමෝම අලුත් වීඩියෝ ජය වේවා.